සුබ දවසක් සියලු දෙනාටම. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ handheld device programming කියන සබ්ජෙක්ට් එක යටතේ මට හදන්න තිබුණා chat app එකක්. ඒකෙදි chat app එක කොහොමද වැඩ කරන්නේ ඒ අදාළ ටුවර් වීඩියෝ එක තමයි මේ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ. අපි මුලින්ම chat app එකට log වෙමු. ඒකට ඒ සඳහා මම භාවිතා කරන්නේ Expo Go කියන app එක. මේ විදිහට අපි log වෙන්න ඕන. මුලින්ම open වෙනවා splash screen එකක්. ඊට පස්සේ මේ විදිහට contact එකක් add කරගන්න පුළුවන්. මේ විදිහට first name last name දුන්නාට පස්සේ next button එක දීලා අපි ඊළඟට add වෙනවා contact එක add කරන්න. ඊට පස්සේ මුලින්ම තියෙනවා drop down එකක් ඒ අදාළ country එක select කරන්න. country එක ශ්‍රී ලංකා කියන එක දීලා අපි ඒ අදාළ කෙනාගේ contact එක add කරගමු. මේ විදිහට contact එක add කරාට පස්සේ අපි add වෙනවා මේ විදිහට අපිට profile image එකක් add කරන්න. තවට කෙනෙක් add කරගත්තට පස්සේ අපි create account දෙන්න ඕන. මේ තියෙන්නේ අපේ chat hub කියන screen එක. ඒ කියන්නේ අපේ home screen එක. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා අපේ chat hub කියන name එක, ඊට පස්සේ camera icon එක, ඒ වගේම මෙතන dot තුන click කරාම අපිට පේනවා settings, my profile, logout method. ඊට පස්සේ අපි දැන් මෙතනට මගේ අනිත් device එකෙන් sign up වෙලා ඉන්න කෙනාගේ details දීලා අපි අදාළ පුද්ගලයාට message එකක් යවලා බලමු කොහොමද මේ message එක send වෙන්නේ සහ receive කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අදාළ පුද්ගලයාගේ details දෙන්න. ඒ කියන්නේ මගේ අනිත් device එකෙන් log වෙලා ඉන්න පුද්ගලයාගේ details දෙන්න ඕනේ. මේ විදිහට අදාළ පුද්ගලයා details දුන්නාට පස්සේ success message එකක් එනවා. ඊට පස්සේ අපි back වුණාට පස්සේ මේ විදිහට පෙන්නනවා අපේ අදාළ පුද්ගලයා. අපි දැන් එයාට message එකක් send කරලා බලමු කොහොමද මේක යන්නේ කියලා. දැන් මම message එක දැම්මා. දැන් අපි බලමු අනිත් device එකේ කොහොමද මේ message එක පෙන්නන්නේ කියලා. මේ තියෙන්නේ අපි ආපු message එක. දැන් අපි තව message එකක් දාලා බලමු. උඩ අපිට පෙන්නනවා අදාළ පුද්ගලයා online ද ඉන්නේ කොහොමද ඉන්නේ කියලා. මොන දැන් මම message එක දැම්මා. දැන් බලමු අනිත් device එකේ කොහොමද එයාව පෙන්වන්නේ කියලා. අර WhatsApp විදිහටම තමයි ඒ අදාළ message එක ආවට පස්සේ message එකක් ඇවිල්ලා කියලා අපිට එක කියලා පෙන්නනවා. ඊළඟට අපි බලමු. මේක තියෙන අනිත් මෙතන අපිට තියෙනවා status බලා ගන්න, ඒ වගේම calls. ඊට පස්සේ home screen එකට ගිහින් බැලුවොත් මෙතන උඩ අපිට තියෙනවා setting. ඒ කියන්නේ අපි අදාළ app එකේ theme එක. light ද dark ද නැත්නම් system එකෙන් තියෙන theme එක තෝරගන්න පුළුවන් setting වලින්. ඊළඟට අපි back වුණාට පස්සේ අපිට ආයෙ තියෙනවා මෙතන my profile එක.
එතනින් අදාළ ඩීටේල්ස් පෙන්නනවා. මෙතන කවුද ඇඩ් වෙලා ඉන්නේ? කවුද එයාගේ ඩීටේල්ස්. ඊළඟට මෙතන තියෙනවා ලොග් අවුට් එක. ඒකෙදි අපිට පෙන්නනවා අදාළ මේකේ ලොග් අවුට් වුණාම කොහොමද පෙන්වන්නේ කියලා. දැන් මම ලොග් අවුට් වුණොත් අපි ආය ඇඩ් වෙන්නේ sign up screen එකට. ওই විදිහට තමයි මගේ chat app එක තියෙන්නේ. මේ තියෙන මගේ අනිත් contacts ටික. අපි දැන් යමු මේක කොහොමද හදාගත්තේ කියලා බලන්න. මේ තියෙන්නේ front end එක. අපි ඒක හදාගත්තේ React Native කියන language එකෙන්. ඒක හදාගත්තේ Visual Studio එකෙන්. ඊට පස්සේ back end එක code කරගෙන තියෙන්නේ NetBeans. අපි Java වලින් තමයි ඒක හදාගෙන තියෙන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැනට ඇඩ් කරගත්ත සියලුම දේවල් මෙන්න මෙතන Glassfish සේවක හරහා බලා ගන්න පුළුවන්. මොකද හැම තැනම ඒක අප්ඩේට් වෙනවා. අපි කියන රියල් ටයිම් අප්ඩේට් වෙනවා. ඒකට අපි යොදාගන්නේ WebSocket කියන දේ. ඒකෙදී අපිට බලා ගන්න පුළුවන් රියල් ටයිම් අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන අපි ඇඩ් කරගත්ත ඉස්සෙල්ලාම කවිදු කියලා කෙනෙක්. එයාගේ නම චාමික. ඉතින් country code එක, contact එක, අදාළ දේවල් තියෙනවා. ඊළඟට අපි දාන්න messages ඒවා ටික ඔක්කොම පෙන්නනවා. එතකොට මම කියන්නම් ඊළඟට මේකෙදී අපි HTTP කෝඩ් එක ගත්තේ N0 එකේ හරහා. එතකොට ඒකෙදි තමයි අපිට පෙන්වන්නේ අදාළ දේවල්. ඒ කියන්නේ අපි chat එකට ගියාද, user control එකට වුණාද, අපි profile image එක බලන්න ගියාද, setting වලට ගියාද කියලා අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. එතකොට අපි ඒකෙන් ගන්න address එක මෙතනදී අපි add කර ගන්නවා. ඒ කියන්නේ chat service කියන එකට. ඒ කියන්නේ socket web socket එකට. ඒ කියන්නේ real time update වෙනවනේ. ඒ වගේම අපි add කර ගන්න ඕනේ මෙතන front end එකේදී අපි දා ගන්නවා env file එකක්. ඒකෙදි URL එක දාගන්න ඕනේ මෙන්න මෙතන. මේ තැන් දෙකට දාගන්න. එතකොට තමයි අපි real time update වෙන විදිය බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී අපිට මේ කියන්නේ අපේ terminal එකේදී අපිට බලා ගන්න පුළුවන් අපි අවලා තියෙන messages කොහොමද පෙන්වන්නේ කියලා. ওই විදිහට තමයි මගේ මම හදාගත්ත chat hub කියන chat app එකේ අදාළ process වෙන්නේ. එහෙනම් මගේ tour video එක මෙතනින් අවසන් කරනවා. ස්තුතියි.